දැල හැඳි ආනක්. ඔය දැලක දාලා හැඳි. ගෙදර කුස්සියක් කියන්නේ. අනේ මන් දන්නේ අයියේ පාර පුරා හැඳියෙන්න මගේ හැඳල. ආයේ හැඳල නාම මාත්‍රයට හැඳල. ඊට පස්සේ අයියේ එතනින් එනකොට මට භාගයක් තියා. ඔබට භාගයක් තියා මට මොකක්වත් නැහැ මේ වෙලාවේ. මට භාගයක් තියා කිව්වා. ඈ බං මහ භාගේ. මෙන්න මේ මාත්‍යක් කියනවා මං ගාවත් නැහැ බං. ඒ අතට කොහෙද මේ වෙලාවේ කාටවත් නැහැ. මේක ඉස්කෝලේ යන්නේ බං ඉස්කෝලේ. අයියේ මම දන්නේ අයියේ මට භාගයක් තියන් කියනවා. නෑ බං මහ භාගේ. මහ භාගේ. ඔව් නාම මාත්‍රේ නාම මාත්‍රේ. අයියේ එතනින් එනකොට අයියේ මහ භාගේ පහු කරන් එනවා. අයියේ එතනින් එනකොට මෙන්න එකෙන් ඇලක ජරා කරනවා. මොකක් කරනවා? මොකක්ද විතර. උට මොකක් හරි ශරීර කෘත්‍යයක් කරන්න හිතිලා ඇති. මන් දන්නේ අයියේ. නෑ බං ජායල. ජායල. ඊට පස්සේ අයියට හරි. අයියේ එතනින් එනවා. ජායල පහු කරන් එනවා. උතු අම්මේ අයියේ මෙන්න මේ වගේ මී ගොල්ලු රැළයි. මී ගොල්ලු රැළ? ඔව්. ඈ බං එහෙනම් කොහෙද බං මී ගොන් ඉන්නේ මෙහෙ? එහෙනම් මී ගොමුව. මී ගොමුව. මී ගොමුව. අපේ අම්මේ අයියේ. මී ගොමුවෙන් ඊට පස්සේ එතනින් එනකොට අයියේ. තෝගේ හොම්බට අයින්නවා කිව්වා. මොකක් කිව්වද? ඔව්. ඔගේ හොම්බට අයිනෝ? ඔව්. ඒක මොකද? මම එතනින් එනකොට තෝගේ හොම්බට අයින්නවා කිව්වා. නෑ බං දෝප්පුව. තෝප්පුවද? හැබැයි ඒකේ සූප්පුවක් අහගෙන හිටියා තමයි. අනේ මෙහෙත් තියෙනවා. අයියේ. ඔව්. එතනින් එනකොටම දෝප්පුවෙන් ඊට පස්සේ කොහාටද? එනකොටම ඒක කිව්වා තෝගේ දංගෙඩියට කොටනවා කිව්වා. දංගෙඩියට කොටයි ඒ කොහොමද කියෝ? නෑ බං දංකොටුව. දංකොටුවද? හරි අයියේ. දංකොටුව හරි දැන් එනකොට අයියේ ඒක මෙන්න පිරිමැටි ගොඩක් දාගෙන ආනවා පිරිකාර කිරිමැටියාන. කිරිමැටියාන. ඔව්. අයියේ ඊට පස්සේ බුදු අම්මේ අයියේ. ඔව්. එතනින් එනකොට අයියේ ඊට පස්සේ මෙන්න අයියේ එතනින් එනකොටම නාහෙට අහන්නේ නැති එකක් ඉන්නවා. නාහෙට අහන්නේ නැති? ඔව්. නාහෙට අහන්නේ නැතිව තමයි මෙහෙ කොහොමද තියෙන්නේ? හැමතැනම නාහෙට අහන්නේ. නෑ බං නාත්තන්ඩිය. නාත්තන්ඩිය. අඩිය උගේ හොඳ අඩි දෙක තුනක් පෑන්න තමයි. අඩියක් අල්ලලා තමයි පයින්න වෙන්නේ. අයියේ. ඔව්. එතනින් එනකොට අයියේ ඊට පස්සේ ඔයයිට කියන්නේ බුදු වැඩි ගොඩක් තිබ්බා මම පැන්න උදි. වැලි පැන්න. වැලි පැන්න. මම පැනලා තමයි ආවේ. අපිත් පැනලා තමයි ආවේ. අයියේ. දැන් මොකටද මෙහාට ආවේ? එහෙන් එනකොට අයියේ. හරි මෙහාට ආවේ මොකටද? හොරකම් කරොත් තැරි ගහනවා කිව්වා. මොකක් කිව්වද? ඔව්. ගහයි. මම එනකොට ඒක කියන තෝ තැරි ගහනවා හොරකම් කරොත්. නෑ බං හොරතැපොල. ඇත්තමයි අයියේ මට හොරේ තියා දෙන දෙයක් ගන්න බාවුනා එතකොට නම්. එහෙම නෙමෙයි. එහෙනම් ඔය නාම මාත්‍ර ඔක්කොම පහු කරගෙන මොකටද මෙහාට ආවේ? අයියේ බේරි ගෝචන් අත්තිවා. මගේ මේ බෙරේ සද්ද ඇහිලා දාවේ. අයියේ. එහෙනම් ආයිබුවා. අයියේ එහෙනම් අපි අහලා තියෙනවා කහවතක් ඇඳලා ඉන්නවා. ඔව්. නල්ලේ තිලකයක් තියලා තියෙනවා. එහෙනම් මුණ්ඩාසන බැදලා තියෙනවා. උඩු රැවුල් වවලා තියෙනවා. එහෙනම් බ්‍රාහ්මණ දේශෙන් ඇවිල්ලා තියෙන ශාස්ත්‍රවන්තයෝ කියලා අපි අහලා තියෙනවා. එහෙමයි අයියේ. වඩික දේශෙන් 7 දිනක් බමුණු මෙහාට ආවයි කියනවා. එහෙනම් ඒ කියන්නේ මේ බොහොම ශාස්ත්‍රවන්තයෝ. එහෙමයි. ඒ කියන්නේ ශාස්ත්‍රයට බොහොම දැනුගත් උදවිය. එහෙනම් අයියේ අපිලා බ්‍රාහ්මණ දේශේ වාසු අපේ බ්‍රාහ්මණ කුලේ. මොනවාටද දක්ෂ? අයියේ අපිලා දක්ෂ නත්තාත දේශ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකා ශාස්ත්‍ර කියනවාද? ශාස්ත්‍ර අයියේ ශාස්ත්‍ර කියන්න පුළුවන්. ශාස්ත්‍රයක් අහමු එහෙනම්. ඔව්. අයියේ ශාස්ත්‍රයක් කවුද හාන්නේ? ශාස්ත්‍ර හාන්නේ නැහැ බං ශාස්ත්‍ර අහනවා. ආනෝ. මොකද හැරයක් කිව්වම. අයියේ. කාටද ශාස්ත්‍ර කියන්න ඕන? මේ ඔක්කොම ශාස්ත්‍ර අහන්න තමයි බලාගෙන ඉන්නේ ඇවිල්ලා. මේ නෝනාට කියන්නද? කැමති නම් කමන්නේ. කමන්නේ. නෝනා කැමති? අපි ළඟම ශාස්ත්‍ර හාන්න. නෝනා අත දික් කරන්න බලන්න. අයියේ. මොන්දට කියන්නද? කමන්නේ. අයියේ මම මොන්දගේ අත බලලා කියන්නද මුණ බලලා කියන්නද? අත බලන්නත් එපා මුණ බලන්නත් එපා. අයියේ එනම් වෙනවනම් බලන අපිට කියලා හුරු නෑ. අප වෙනව බලලා ශාස්ත්‍ර කියන්නේ. අයියේ ඔය කැට වැඩ වලට අපි අත බලලා අතේ රේඛා බලලා තමයි ශාස්ත්‍ර කියන්නේ. අතේ බලලා කියන්නේ. කියපන් බලන්න. අයියේ. බලන්න නෝනා දාන්න අත හරියට කියන්නේ අපේ අම්මේ වෙලා යනවා අපිට දෙන්දේසි බඩු. අයියේ. ඔව්. මේ උඹලගේ ගෑනුද? අපි ගෑනු තමයි. ඇයි මොකද? අම්මේ බං අතේ තියෙන දැලි කොට. එහෙම තමයි වැඩපිළ කරනකොට. එහෙම තමයි. අයියේ. ඔව්. බ්‍රාහ්මණ දේශේ. කතරගම දෙහි හාමුදුරන් බල්ල. සතරි දෙවි හාමුදුරන් බල්ල. නෝනා ඇත්තනම් ඇත්ත කියන්නේ නැත්තනම් නැත්ත කියන්නේ මේ නෝනාගේ ඔව් ඔන්න ආපම් බොන්න. හරි ඇත්ත. මේ නෝනාගේ
අම්මා ගෑනු කෙනෙක්. නොදකින් තු විතරයි. යකෝ අම්මා ගෑනු වෙන්නේ නැතුව පිරිමි වෙනවද ගෑනු? ඈ මොකේ අම්මගේ සාස්ත්‍රය මේක. අයියේ නම් මේක අපා. හරි. මේ නෝනා ඇත්තනම් ඇත්ත කියන්නේ නැත්නම් නැත කියන්නේ කෂාද බඳින්න හෝ බඳලා ඉන්නේ පිළිවි කෙනෙක්. ඔය නෝනා කමටි පිළිවි කෙනෙකුට. යකෝ පුදුම සාස්ත්‍රයක් නේක බං. ඇයි? නෑ හරි හරි. ඇයි දැන්? නෑ හරි සත්‍ය. ඇයි පිළිවි කෙනෙක්? ඔව් දැන් වෙන කෙනෙකුට කියනවද? යා වෙන කෙනෙකුට. ඔව් නෑ ඒ සාස්ත්‍රය හරියට කියෙවෙන්නේ. එහෙමයි. අයියේ මට තේරුණා. දැන් අපි ඉවර කරන්න ඕනේ. අයියේ මෙන්න බඩු දාලා හම්බුණා. අපි යන්නේ අයියේ. වෙලාව ඉවරයි. වෙලාව ඉවරයි. මතක් කරන ඉවර කරන්න කියලා. එහෙමයි. ඔව් ඔව්. එහෙනම් අයියේ අන්තිම සාත්‍රයේ මෙතුමට කියන්න. ඔව්. කීයේ ඉවර කරන්නද? ඉවර කරන්න කියලා. අයියේ කතරගම දෙයි හාමුදුරුවෝ පල්ල ඇත්තනම් ඇත්ත කියන්න මාත්‍ය නැත්නම් නැත්ත කියන්න වැඩි බොණ්ඩ බැරි අතක්. වැඩි බොණ්ඩ බෑ. යකෝ අපිත් බොනවනේ හොඳට. ඈ ඔව්. නෑ මන් දන්න අත්ත බලලා මන් දුන්නා. අතෙන් බොන්නේ නෑ බං කටින් බොන්නේ. මන් දන්නේ අපේ සාත්‍රයේ මන් කිව්වේ. හරි. අයියේ ඇත්තනම් ඇත්ත කියන්නේ නැත්නම් නැත්ත කියන්නේ මේ අන්තිම පාර හරි. මේ මාත්‍යා උන්නේට එකක වකිවට කණන් ගන්න පාරක් වාසනාවන්ත මාත්‍යා අපි හැමෝම මේ මාත්‍යාට ගුඩාක් ආයුෂ තියෙනවා මේ මාත්‍යා හුස්ම ගන්න ගාම් මැරෙන්නේ නැහැ එන්ටර්ටේන් ටූ. හරි නෑ හුස්ම ගන්නකම් කවුරුත් ජීවිතය මැරෙන්නේ ආරම්භ නැහැ එහෙම නෙමෙයි. එහෙනම් කාල වේලා ඉක්මලා යනවා. ආයිබන්ද වඩිකපුර දේශයෙන් දේශේ සද්දින බමුණෙක් ආවයි කියනවා. හදන බමුණ ආවයි කියනවා අන්න හරි. ඒ ශූන්‍යයන් සාන්ති කර්මයෙන් ආව වඩිකපන්න කාර්යයෙන් හැරපාලා මෙන්න මහානාම විද්‍යාලේ අන්න හරි. මේ ආදි ශිෂ්‍යයෙකුන් දලා කරන මේ වෑයමට ඔව් සෙටක් සාන්තියක් කරගෙන අන්න හරි. නේද මේ අරමුණු සාක්ෂාත් කරගන්න අන්න හරි. දෙත් කියමනක් කියලා ආවටලා අන්න හරි. යනවා දෙන්න දෙන්න ඉරද තමන් යෝග මොකදල පෙල්ලේ ආදෙවර දෙවල මිට මතද සංගිල්ලේ ආපඩම ගොරද දන දෙඩවලල්ලේ ආදතනර පලයන් පතල දීයල්ලේ